ඔන්න ගයිස් ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරිම Minecraft ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති කලින් මෙන්න මේ වීඩියෝ එකෙන් අපි ගෙනාවා මෙන්න මේ කැම්ප් එක හදන වීඩියෝ එක. ඉතින් කොහොම හරි දැන් ෆයිනලි අදත් අපි සුපිරි වැඩක් කරන්න ඉන්නවා. ඉතින් ඊට කලින් Minecraft world එකේ අප්ඩේට් එකක් ගේන්න ඕනේ කියලා හිතුණා. ඒක තමයි මම මේ වීඩියෝ එක විදියට ගෙනල්ලා තියෙන්නේ. කොහොම හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මම කඟ වෙන එකගේ අක්ෂේක් ගත්තා. අශේක් ඉතින් මේක හම්බුනේ කොහෙද කිව්වොත් මං කෙලින්ම කේව් එකට ගියා. ඒ කේව් එකට තවත් කේව් එකට වැටලා ඉතින් කොහොම හරි එතනින් ස්පෝන එකක් නේද එහෙම එකක් තිබිලා මෙන්න මේ ඒක හම්බුණා. ඉතින් අද අපි සුපිරි වැඩ ටිකක් තියෙනවා කරන්න. අපි ඉස්සරහට අයන් ගොලම් කෙනෙක් නෙමෙයි කොපර් ගොලම් කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ නේම් ටැග් එක දාන්න. ඉතින් අපි එහෙනම් වැදගත් ටික වීඩියෝ එකේදී කරගමු ඊළඟ පියවරවල් ටික. හරි ඉතින් මම ඔයාලට මුලින්ම මගේ කේව් එක පෙන්නන්නම්. අපේ මයිනින් කරන්න යන දැන්ට කේව් එක. ඉතින් මේ පැත්තෙන් ගියාම වර්ල්ඩ් එකේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් මම සුපිරියට ලයිට් අප් කරලා ඇවිල්ලා වේව් එක හදලා තියෙන්නේ. මොබ්ලට එන්න බැරි ඒක ගැන හිතන්න එපා. ඒක ඇවිල්ලා මේ අපේ අනාගත ස්පීක් ෆාම් එකට ඕන කොබස්ටෝන් ගන්න කරපු වැඩක්. හරි ඔන්න මේ පැත්තෙන් අපි යමු. එතනින් පල්ලෙහාට බැස්සා අර පැත්තෙන් ගියා. ඉතින් මම මේ කිව් එකේ තියෙන වැදගත් දේවල් ටික විතරක් පෙන්නන්නම්. අපි මෙහෙම ඉස්සරහට ගියාම මේ පැත්තට මේ සෝරි සමාවෙන්න ඕනේ. හරි මේ පැත්තේ ඉස්සරහට ගියාම අපේ අර මං කිව්ව අනිත් කිව් එක හම්බ වෙනවා. මම ඒකත් පෙන්නන්නම්. ඔන්න ඉතින් ඒ අතරේ මේ සොම්බි මලවදකාරයෙක් ආව මෙතනට. ඊට පස්සේ ඌව වලලා දාලා වෙල්ලුන්නේ නේ තාම. හරි කවන්නේ. කඩුවත් කැන්නා. අයියෝ බෑනි කරන්න. මුව මරලා දැම්මා. ඊට පස්සේ මම දැන් කිලින්ම යන්නේ අර මං කිව්ව සීක්‍රට් කේව් එක බලා. හරි ගයිස් ඉතින් ඔන්න මේ තියෙන්නේ මම අර කිව්ව සුපිරි කේව් එක. ඉතින් මේක ඇතුලේ තියලා තමයි අර මං කිව්ව ඩයමන්ඩ් ටිකයි එක එන්චාන්ට්මන්ට් බුක් ටිකයි ඔක්කොම හම්බුනේ. ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැනේ. ඒක මම පෙන්නුවේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරගෙන යන්න. ඉතින් මේ වගේ නෙමෙයි ඉස්සරහ සුපිරි වීඩියෝ දාන්න. ඉතින් මේක ඇවිල්ලා මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? තාම අලුත් තව තියෙන්නේ. ඉතින් හරි ඒ කියවනකම මම මේ පැත්තට ආවා. ඕවර්ල්ඩ් එක තමයි ඉතින් උඩ පැත්තට. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඉර බැස යන යාමේ අපේ වගාව එහෙම හැදලා තියෙනවා. ඉතින් හරි. ඉතින් මේ උදේ පාන්දර සුන්දර අවිදිය ඇවිල්ලා තියෙන අපේ අස්තකුඩුංග පෙන්වන්න. අඩෝ පේන්නේ අයියෝ මොකක්ද වෙලා තියෙන්නේ ෂුවර් එකට. ඉතින් මේ වහලට වඩා අපි උස වුණාම ඔය වගේ දේවල් එනවා. කමන්නේ අපි මූ එළියට ගමු. තොර ඇරියා මේ පැත්තෙන් ගියා අර පැත්තට ගියා. හරි පොතේ හැටියට එළියට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති මූ ඇවිල්ලා හම්බෙච්ච පළවෙනි ආශ්‍රයත් කෙලින්ම කඟ යනවා වගේ. ඉතින් යනවා කෙලින්ම අපි මේකෙන් විලේජ් එක පැත්තට ගිහිල්ලා බලමු. මේ දින්නේ අපේ අශකුඩු. හරි හරි ටෝස් කරන්න නැද්ද? මම මොකද්ද කරන්නේ? හරි මම ඕගොල්ලන්ට පෙන්නන්න මෙයාව. මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ අපේ විලේජ් එකට. ඉතින් විලේජ් එකක් හොයන්න මම අර පැත්තට දවස් ගාණක් ගියාට පස්සේ තමයි දැනගත්තේ මේ අතලඟ කියලා විලේජ් එක තියෙන්නේ. ඉතින් පේනවා ඇති අශ්වයේ පවර් එක කොච්චර වේගෙන් යනවද කියලා. ඉතින් ඔහොම තමයි. හරි තාම වීඩියෝ ඉවර නැහැ. තව තියෙනවා. ඔය වෙනම කතාවක්. ඉතින් මං වහලා උඩට නැගලා පෙන්නන්න. අපේ මෙයාගේ දක්ෂතාවය එහෙම උඩ පනින්න පුළුවන්. මේ ඉතින් Minecraft එකේ ගොඩක් අප්ඩේට් එහෙමත් ඇවිල්ලා තියෙනවා. කොපර් ගොල්ලස්ලා මේ කොපර් ආමෙකුත් දාන් ඉන්නේ මම කොපර්. කලින් කොපර් ඒවා තිබ්බේ නෑනේ. දැක්ක උඩ පනින්න පුළුවන් අශ්වයට. හරි ගයිස් ඉතින් ඔන්න එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් අදට යනවා මේ අද ඉතින් මං අශ්වය ගැන මෙයාව පෙන්නන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්තේ ඒකයි කේව් එක ගැන පෙන්නන්නයි. ඉතින් අශ්වයව තමයි මේන් ටාගට් කරලා වීඩියෝ එක කරේ. ඉතින් එහෙනම් අදට යනවා. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.